Dear Sparkers, මේ ලෝකේ මේ වෙන විට වැඩිපුරම මිලදීගත් භාණ්ඩය කුමක්ද කියලා ඔබ දන්නවද? නිකන් ගෙස් කරලා බලන්න. කෑම හැමෝම කන නිසා? නැහැ. කිරි, ටී, කොෆි කියලා බොනවනේ? නැහැ. newspaper? No. සිගරට්. Yes. අපි සුපර් මාකට් එක ඇතුළට ගියාම කොච්චර භාණ්ඩ තියෙනවද? ඒ වගේම කොච්චර දැන්වීම් තියෙනවද? 100% healthy, chemical නෑ, no sugar, no cholesterol, organic. please දී ගන්න. අපේ ප්‍රොඩක්ට් එක තමයි හොඳම ප්‍රොඩක්ට් එක. එහෙම කියලා හැම ප්‍රොඩක්ට් එකෙම ගහලා තියෙනවා. අනිත් හැම ප්‍රොඩක්ට් එකම ඇට්‍රැක්ටිව් විදිහට පාට කොළ වලින් රැප් කරලා ලස්සන වර්ඩ්ස් වලින් ලියලා අපිට ගන්න කියලා කියනකොට බලන්නම අපිරිය භයානක පික්චර් එකක් උඩින් දාලා මේක යූස් කරොත් පිළිකා හැදෙනවා කියලා, මේක යූස් කරොත් මැරෙනවා කියලා කියන භාණ්ඩයක්, ප්‍රොඩක්ට් එකක් මේ ලෝකේ නම්බර් 1 සෙලින් ප්‍රොඩක්ට් එක. ඔයාගේ ජීවිතේ එක වතාවක් හරි නිවුස් පේපර් එකේ, ටීවී එකේ, YouTube එකේ, WhatsApp එකේ සිගරට් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා තියෙනවද? කිසිම වෙළඳ දැන්වීමක් නැති එක ප්‍රොඩක්ට් එකක්. මේ ලෝකේ නම්බර් 1 සෙලින් ප්‍රොඩක්ට් එක. කොහොමද? බලමු. මම ශියාන්. වෙල්කම් ටු මයින්ඩ් ස්පාර්ක්. උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රියේ නිදා ගන්නා තෙක් අපි බලන සෑම දෙයකම ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා. YouTube බලුවත් ඇඩ්වර්ටයිස්මන්ට්, Instagram එකේ ගියොත් ඇඩ්වර්ටයිස්මන්ට්, WhatsApp, Viber, Facebook කියලා හැමතැනම ඇඩ්වර්ටයිස්මන්ට්. බස් එකේ ගිහිල්ලා වාඩි වුණොත් එතන ඇඩ්වර්ටයිස්මන්ට් ස්ටිකර් 4ක් අලවලා තියෙනවා. බස් එකෙන් බහැලා පාරේ ඇවිදලා යමු කියලා බලුවොත් posters, banners එතනත් ඇඩ්වර්ටයිස්මන්ට්. ඒ මොහොතේ අපිට කිසියම් කෙනෙක් මොනවා හරි දෙයක් විකුණනවා. 60%ක් ඩිස්කවුන්ට් එකක් ගත්ත විට එකක් නොමිලේ දැම්ම ඩවුන්ලෝඩ් කරගන්න කියලා හැමදේම ඇඩ්වර්ටයිස්මන්ට් දාලා විකුණනකොට කිසිම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න නැතුව විකිනෙන ප්‍රොඩක්ට් එකක් වර්ල්ඩ් එකේ නම්බර් 1 ප්‍රොඩක්ට් එක. 1964 ජනවාරි 11 වන දින ඇමරිකානු රජය නිවේදනයක් නිකුත් කරනවා. සිගරට් බිව්වොත් කැන්සර් හැදෙනවා කියලා ඒක ඩික්ලෙයාර් කරනවා. ටීවී, රේඩියෝ, නිවුස් පේපර් හැම එකේම සිගරට් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න බෑ කියලා ඒක කම්ප්ලීට්ලි බෑන් කරනවා. දැන්වීමක් දාන්න බෑ. නොදැම්මොත් මේ වගේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා කියලා මිනිසුන් දන්නේ නැහැ. ජනතාව නොදන්නේ නම් මේ ප්‍රොඩක්ට් එක මිලදී ගන්නෙ නැහැ. ඔවුන් මිලදී ගත්තේ නැත්තම් ඊට පස්සේ මේ ප්‍රොඩක්ට් එක විකිනෙන්නෙම නැහැ. ඒ මොහොත වෙනකොට ටොබැකෝ ව්‍යාපාරය කියන්නේ කෝටි 6000ක ලාභ ලබන ව්‍යාපාරයක්. දුම්කුඩු ශේෂ්ත්‍රයේ වැඩ කරන අය, එහෙ පැක් කරන අය, ඒක කඩවල් වලට ගෙනල්ලා විකුණන අය කියලා පවුල් ලක්ෂයක් විතර මහ පාරට ආවා. මෙතනින් එහාට සිගරට් ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න බෑ. මිනිසුන්ට සිගරට් ගන්න කියන්නත් බෑ. කෝටි 6000ක ඉන්ඩස්ට්‍රීස් එකක් නැත්තටම නැති වෙලා යන්න හදන. ඒ වෙලාවේ තමයි මෙල්බොරෝ කියන සමාගමක් මැජික් ඩෝ එකක් විවෘත කරන්නේ. නමුත් ඒ මැජික් ඩෝ එකට කලින් දෙයක් තියෙනවා. අපිට ටීවී එක විකුණන්න පටන් ගත්තේ ඇයි? අපිට විනෝද වෙන්නද? අපිව එන්ටර්ටේන්මන්ට් කරන්නද? අපිව එන්ටර්ටේන්මන්ට් කරන්න කොහෙදෝ ඉන්න කෙනෙක් වෙනම භාණ්ඩයක්, මේ වගේ භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ ඇයි? අපේ ගෙදරට ටීවී එක ආවෙම මේ සබන් ඔබ ගත්තද? සමේ සියලුම ප්‍රශ්න නැති වෙලා යනවා. ඔබගේ හිසකෙස් සුදු වෙලාද? මෙන්න ඒකට විසඳුම. ඔබේ සුදු හිසකෙස් විනාඩි 5න් කළු වෙන්න ඕනද? මේ ඔයිල් වල කොලෙස්ටරෝල් නැහැ. අදම මිලදී ගන්න. එහෙම එයාලා නිතරම ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දාගෙනම ඉන්න ඕනේ. අපි ඒක මිලදී ගන්නම ඕනේ. ඒ නිසාමයි ටීවී එක හැම ගෙවල් ඇතුළටම ආවේ. නිකන් එඩ් විතරක් දැම්මොත් අපි ඒක විනාඩි 2ක්වත් බලන්නේ නැහැ. ඒ නිසාම අපි කැමති ප්‍රෝග්‍රෑම් එකක් දාලා ඒකේ මැදට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා දවසට එක් මිනිහෙක් අඩුම ඇඩ්වර්ටයිස්මන්ට් 50ක් විතර බලන්න සැලසුවා. දැන් ඒ මැජික් ඩෝ එක තමයි මෙල්බොරෝස්ලාගේ මාකටිං ටෙක්නික් එක. එයාලගේ සිගරට් විකුණන්න බෑ. ඒත් විකුණන්න ඕනේ. ඇඩ්වර්ටයිස්මන්ට් බෑන් කරාට පස්සෙත් මෙල්බොරෝ ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මා. ඒ වෙනකම් ලේඩිස්ලට විතරක් සිගරට් විකුණපු මෙල්බොරෝ එයාලගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ නැවත එක්කෙනෙක්ව පෙන්නුවා. එයා තමයි
මෙල්බරෝ මෑන්. ජිම් එකට ගිහින් බොඩි බිල්ඩ් කරලා ලස්සනට කවුබොයි හෙඩ් එකක් දාලා අශ්වයක පිටේ නැත්තම් බෙන්ලි කාර් එකේ ඉන්න මෙයාව තරුණයෙක් හරි වයසක කෙනෙක් හරි දකිනකොට කවදා හරි දවසක මේ විදිහට ඉන්න ඕන කියන හිතන කැරක්ටර් එකක් මුළු ඇඩ්වර්ටයිස් එකේම ප්‍රදර්ශනය කරලා එයාව සිගරට් බොන්න තිබ්බා. මේක අහන්න සරලයි වුණාට මේක කරාට පස්සේ මෙල්බරෝ සමාගම නම්බර් 1 සමාගම් බවට පත් වුණා. නම්බර් 1 කොච්චරද කියලා කිව්වොත් නම්බර් 10 වෙනකම්ම ගත්තු සමාගම් වලින් නම්බර් 1 මෙල්බරෝ. ඉතිරි සමාගම් 9ම කස්ටමර්ස් ලව එකතු කරත් මෙල්බරෝගේ කස්ටමර්ස්ලා ළඟින්වත් යන්න බැරි වුණා. ඒ තරම්ම වැඩි වුණා. ඔයා කැමති ගර්ල්ව ෆස්ට් ටයිම් මීට් වෙන්න යනකොට චොකලට් එකක් කරන් යන්න ඕනේ. ඔයා ගන්න චොකලට් එක මොකද්ද? ඩයරි මිල්ක්. මම ඩයරි මිල්ක් කියලා කිව්වම නෑ. ඔයා ආසයිද ඒකට? නැත්තම් අර ගෑන්ලොම ආසද? නෑ. මේක තමයි මෙල්බරෝලගේ මාකටිං ටෙක්නික් එක. ඒක යූස් කරා ඩයරි මිල්ක්. ඒ ඇඩ් වල ලස්සන ගෑන්ලොමයක් චොකලට් කටේ හැමතැනම තවරගෙන hina වෙලා පාර්ට්නර් එක්ක කතා කර කර ඉන්න එක අපිට හැමතිස්සෙම ඇඩ්වර්ටයිස්මන්ට් වල දකින්න සැලසුවා. සෝ අපිටත් මේක වෙන්න ඕනේ කියලා අපි හිතනවා. ඒ වගේ hina වෙලා ලස්සනට කතා කර කර ඉන්න එක මතක් වෙනකොට අපිට මතක් වෙන්නේ ඩයරි මිල්ක් චොකලට් එක. අපේ මයින්ඩ් එක ඩීප්ලි හිතන්නේ මේක ගත්තොත් මේක වෙනවා. මම දැන් එක කැටගරි එකක් කියන්නම්. ඔයාලට මතක් වෙන්නේ මොකද්ද කියලා බලමු. soft drinks, cool drinks, Coca-Cola, Fanta, Necto, Orange Crush, EGB කියලා මෙච්චර ප්‍රොඩක්ට් තියෙනකොට Coca-Cola එක විතරක් මයින්ඩ් එකට ආවේ ඇයි? මෙතෙක් පැමිණි සියලුම Coca-Cola ඇඩ් වල ඔය සිටින මිනිස්සු ඔක්කොමලා hina වීගෙන තමයි ඒ කොක් එක පානය කරන්නේ. ඒ කොක් එක බොන අය සිනහවකින් සතුටින් තමයි ඒ කොක් එක බොන්නේ. yes, ඒ නිසා තමයි කොක් එක අපි මයින්ඩ් එකට ආවේ. අපි හැමෝටම සතුට අවශ්‍යයි. so හැම ඇඩ්වර්ටයිස්මන්ට් එකේම ඒ ප්‍රොඩක්ට් එක විකුණන සමාගම ඒ ප්‍රොඩක්ට් එක වෙනුවට සතුට හැපිනස් එක තමයි මාකටිං කරේ. මේ සබන් යූස් කරොත් නිර්භීත වෙන්න පුළුවන්. නිකන් නෝමල් සරම් ඇඩ්වර්ටයිස්මන්ට් වලට සික්ස් පැක් තියාගත්තු තරුණයන් 4 දෙනෙක් පෙන්නනවා. මේ ඔක්කොම ලයිෆ් ස්ටයිල් මාකටිං. සාමාන්‍ය මාකටිං ක්‍රමයේ එක ප්‍රොඩක්ට් එකක් පෙන්නලා ඒ ප්‍රොඩක්ට් එකේ ප්ලස් පොයින්ට් එක පෙන්නලා මේක ගන්න කියලා තමයි කියන්නේ. නමුත් ලයිෆ් ස්ටයිල් මාකටිං එකේ අපිට ආකර්ශනීය මිනිසුන් තෝරගෙන ඒ හින්දි නළුවන් වෙන්න පුළුවන්, නැත්නම් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙන්න පුළුවන්. ඒ අයව පෙන්වලා ඒ අයව මේ ප්‍රොඩක්ට් එක යූස් කරන විදිහ ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා. ඒක අපි දකිනකොට අපි ඒ අයව ගොඩක් කල් තිස්සේ දකින හින්දා අපි ඒ අයව විශ්වාස කරලා මේ ප්‍රොඩක්ට් එක මිලදී ගන්නවා. ඒක තමයි ලයිෆ් ස්ටයිල් මාකටිං එක. මෙම ඇඩ්වර්ටයිස්මන්ට් වලදී ඔවුන් භාණ්ඩය අලෙවි කළත් ඔවුන් වැඩිපුරම විකුණන්නේ වෙළඳ දැන්වීමේ සිටින පුද්ගලයා කෙරෙහි අප තුළ ඇති විශ්වාසයයි. මේ හැම එකටම ස්ටාර්ටින් පොයින්ට් එක මෙල්බරෝ. මෙල්බරෝ ඇඩ්වර්ටයිස්මන්ට් එක විනාඩි 1මාරක් තිබුණත් අන්තිම තත්පර 5දී ඒ මෙල්බරෝ මෑන් සිගරට් එක යූස් කරන එක විතරයි පෙන්වන්නේ. සිගරට් ඇඩ්වර්ටයිස්මන්ට් එක බෑන් කරාට මෙල්බරෝ මෑන්ව ප්‍රොඩක්ට් එකක් කරගත්තා ඒ සමාගම. මින් ඉදිරියට විකුණන්නේ සිගරට් එක නෙවෙයි, ඒ මෙල්බරෝ මෑන්වයි. ඔහු ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ අන්තිමට සිගරට් එක යූස් කරනකොට සිගරට් මිලදී ගන්න කියන්න ඕනේ නැහැ. ඔටෝමැටිකලි ඒ සිගරට් මිලදී ගන්නවා. ඒ මෙල්බරෝ මෑන්ව බලලා wow කියලා අරපු කටවල් හැම එකේම සිගරට් එකක් තිබ්බා මෙල්බරෝ. හොලිවුඩ් හීරෝ ජේම්ස් බොන්ඩ් උනත්, බොලිවුඩ් හීරෝ ෂාරුක් ખાන් උනත්, සුපර්ස්ටාර් කොලිවුඩ් හීරෝ රජනිකාන්ත් වෙනකන් සිගරට් එක ඒ අයත් නොදැනීම විකුණුවා. අපිත් ඒක නොදැනීමම මිලදී ගත්තා. කැන්සර් ඇතිවන ප්‍රොඩක්ට් එකක් කූල් ස්ටේට්මන්ට් එකක් වුණා. අපි නැවත වෙන වීඩියෝ එකකින් හමු වෙමු. Cheers.